Hi guys, ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ ඔයාලා මගෙන් ඉල්ල හිටියේ ඒ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන Gemini AI fit එකක් ගැන වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ පරණ වෙච්ච මැකිලා ගිය බොඳ වෙච්ච වගේ පරණ ෆොටෝ ටික ඔයාලා දැම්ම ළඟට ගන්නකෝ. ඉතින් යාළුවනේ ඔයාලා තාම Mr. Tech YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරන්න. ඒ වගේම මගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell button එකත් ඕල් දාලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. හරියාලනේ මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකට යන්න ගිහින් search bar එක search කරගන්න Gemini AI කියලා. ඊට පස්සේ එන පළවෙනි site එක ඇතුළට ඔයාලා යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩ දකුණු පැත්තේ කෙළවරේ මෙතන sign up කියලා පෙන්නයි. ඔයාලගේ email address එක දීලා මේකට sign up වෙන්න. ඊට පස්සේ මෙතන type කරන තැනට ගිහිල්ලා මම පළවෙනි comment එකේ දාලා තියෙන prompt එක අරන් ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන plus mark එක click කරලා ඔයාගේ gallery එකේ තියෙන ඒ south වෙලා තියෙන photo එක අරගෙන මෙතෙන්ට දෙන්න. දීලා ඉවරලා ඔයාලා මෙතනින් send දුන්නාම ඔයාලගේ image එකත් ඔටෝම generate වෙන්න පටන් ගන්නවා. හරියාලනේ බලමු අපි මෙන්න මේ විදිහට සුදු පැල්ලම් තියෙන ෆොටෝ එකක් තමයි මම දැන් දීලා තියෙන මොන වගේ ෆොටෝ එකක් මෙතන ජෙනරේට් වෙලා අපිට එයිද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති යාළුවනේ පැල්ලම් පුස් පැල්ලම් වගේ තිබ්බේව සියලුම දේවල් අයින් වෙලා ලස්සන පාටට අලුතෙන් මේ ඉමේජ් එක ජෙනරේට් වෙලා තියෙන ඉතින් අපිට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් මාක් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ මම තව ඉමේජ් එකක් මේ විදිහෙම නිර්මාණය කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් සුපුරුදු ලෙස මම මෙතන typing bar එකට ගිහිල්ලා ඉවරලා මගේ prompt එක මෙතෙන්ට ලබා දෙනවා. දීලා ඉවරලා plus mark එක ක්ලික් කරලා මම මෙතෙන්ට තවත් ඒ වගේම මම කලින් ඉස්සරලා දුන්නා වගේම හොඳටම සවුත් වෙච්ච ෆොටෝ එකක් මෙන්න මෙතන මේ විදිහට සිලෙක්ට් කරලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකත් හොඳටම සවුත් වෙලා තියෙන්නේ. හරියාලනේ ඔන්න බලන්න දැන් මේ ෆොටෝ එකත් අපිට ලස්සනට හොඳ පාට ක්වොලිටි තියෙන AI වලින් නිර්මාණය වෙලා මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සවුත් වෙලා තියෙන ඔයාලගේ පවුලේ ෆොටෝ මේ විදිහට නිර්මාණය කරගන්න. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්න. සුබ දවසක්.